Hello my food besties. කට්ටිය හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. මම අද ඔයාලට කියන්න යන්නේ අපේ ගෙදර ගොඩක් ජනප්‍රිය වගේම නිතරම වගේ හැදෙන කෑමක්. හැබැයි පොඩි රීමික්ස් එකක්. මුලින්ම ඕන වෙනවා සුදුලුණු ගොඩාරියක් ඕන වෙනවා. ඊට පස්සේ ඕන වෙනවා ඔයාගේ ගෙදර වවාගත්තු රොස්මෙරි පැලයක රොස්මෙරි ඉති දෙකක්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ සුදුලුණු ඔක්කොම හොඳට සූදලා සුද්ධ කරලා මෙන්න මේ වගේ ගොඩාක්ම අපි කියන්නේ චොප් කරනවා කියන්නේ චොප් කරගන්න තමයි ඕන. ඉතින් අපිට ඔයාට පිහියෙන් චොප් කරගන්නත් පුළුවන්. මම මේ වෙලාවේ යූස් කරන්නේ මෙන්න මේ පොඩි ගැජට් එක පොඩි අයිටම් එක. ඒකෙන් අතරම මාල් විදියට චූටියට චොප් වෙනවා. ඊට පස්සේ බටර් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේ මම දාන්නේ අර චොප් කරගත්තු මගේ රොස්මෙරි. මේ දැන් දැම්මේ ඔරිගානෝ. ඒ තමයි මගේ මැජික් ඉන්ග්‍රීඩියන්ට්ස්. ඇත්තටම ඒක දැම්මම මාරු සුවඳයි රසයි. ඊට පස්සේ ඔයාලගේ පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. ඔයාලට සුදුලුණු රසට කැමති අකමැති විදියට බටර් සුදුලුණු එකතු කරගන්න. ඒ මික්ස්චර් එකට අමතරව මේ තියෙන ග්‍රේටඩ් චීස්. ඒ තමයි අපේ අනිත් මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. ඊට පස්සේ මේ පාන් පෙත්තේ මුලින්ම ඔයා සුදුලුණු මික්ස්චර් එක ගා ගන්නවට අවශ්‍ය විදියට අවශ්‍ය තරමට ඔයාලගේ ෆැමිලි එකේ කන්න කැමති ප්‍රමාණය බලලා ගන්න. මේ විදියට අපි බටර් ගන්නවා වගේ නෝමල් විදියටම ඒක ස්ප්‍රෙඩ් කරගන්න පාන් පෙත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදියට චීස් ඔයාලා කැමති පරිදි එකතු කරගන්න. ඊට පස්සේ දැන් අර චීස් දැම්මට පස්සේ ඒ පාන් පෙත්ත පිටිපස්සේ තියෙනවානේ. ඒකෙත් අනිවාර්යයෙන්ම සුදුලුණු මික්ස්චර් එක ගන්න ඕන. ඒ හැම පැත්තකම පාන් පෙති වල හැම පැත්තකම සුදුලුණු මික්ස්චර් එක ගා ගන්න මතක ඇතුව. ඒ අමතරව මැද්දෙන් චීස් උත් මේ විදියට එකතු කරගන්න. ඔය විදියට මුළු පාන් ගෙඩියෙම හරි පාන් ගෙඩි දෙකක් ගන්නවා නම් ඒ හැම එකේම ඔය විදියටම කරගෙන යන්න. ඔය විදියටම චීසුයි ගාර්ලික් මික්ස්චර් එකයි මේ විදියට ස්ප්‍රෙඩ් කරලා ඕගොල්ලෝ රසට ඒක හදාගන්න. මෙතනදී ඔයාලා කැමති විදියට චීස් සහ සුදුලුණු මික්ස්චර් එක හදද්දී බටර් දාන ප්‍රමාණය සහ සුදුලුණු දාන ප්‍රමාණය අඩු වැඩි කරගන්න ඔයාලා කැමති විදියට. හරි ඔය විදියට මම ගත්තු පාන් ප්‍රමාණ දෙකේම මේ විදියට පාන් වල චීස් ගාර්ලික් දාගත්තා. දැන් මේ මම පළවෙනි පාන් ගෙඩියට මේ කරන්න යන්නේ ගෝනි නූලකින් මම මේක පොඩ්ඩක් යට ගහ ගන්නවා. හේතු දෙකක් උඩ. මට මේක මේ විදිහටම තියෙන්න ඕන වැටෙන්නේ නැති වෙන පාන් පෙති එකක්. අනිත් එක මට ඇත්තටම මේකට දෙන්න ඕන ටිකක් වැඩි රොස්මෙරි සුවඳක් දෙන්න ඕන නා. ඔයාලට ඉස්සරහට පෙනේ මම මොකක්ද ඒකට කරන්න කියලා. ඒකට මගේ අතෙන් වවාගත්තු රොස්මෙරි පඳුරේ ඉති දෙකක් මෙන්න මේ විදිහට මෙතන එකතු කරන ෆ්‍රෙෂ් ඉති දෙකක්. ඒකෙන් ලොකු සුවඳක් එනවා ඇත්තටම. ඊට පස්සේ මම කරන්නේ බටර් ටිකක් අරන් මේ පාන් ගෙඩිය උඩ තැනින් තැන මේ වගේ පොඩ්ඩක් ඒක මෙල්ට් වෙනකොට තවත් රස වෙන්න නෝමල් බටර් ගාර්ලික් බටර් එක නෙවෙයි නෝමල් ඒවා මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. මම මේක ඊට පස්සේ බේක් කරා. ඕගොල්ලෝගේ oven වල සාමාන්‍ය මේ සුදු ලුණු ටික හොඳට බේක් වෙන මට්ටමට බේක් වුණා නම් හොඳටම ඇති. ඔය භාගයකින් විතර ඕපන් කරලා බලන්න. ඒක අර ගාර්ලික් සුවඳ හොඳට එන්න ඕන. ඒ සුවඳත් එක්ක ගාර්ලික් එක පොඩ්ඩක් අතරනම් බලන්න ඒක හොඳට කුක් වෙලා නම් වැඩේ හරි. ඉතින් මේ තියන්නේ මම අන්තිමට හදාගත්තු මගේ චීසි ගාර්ලික් බ්‍රෙඩ් එක. මේක හදාගද්දී ගොඩක් අවශ්‍ය වුණා. ළමයි ඒකයි කලර් චේන්ජ් වෙලා තින්නේ. මගේ පොඩි පාටියට හොඳටම පරක්කුත් වෙලා තින්නේ. එනිවේස් හරිම සුවඳයි, හරිම රසයි, හරිම චීසි, හරිම ගාර්ලික් රසක් එනවා. මාර්ම රසයි. ඉතින් ඊළඟට ඔයාලගේ ටී පාටියටත් මේක හදලා ටෙස්ට් කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක බලුවාට ඔයාලට thank you so much. ඒ වගේම ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලට හොඳටම කන්න ලැබෙන සුබ සතියක් වේවා. bye.